සුබ දවසක් හැමෝටම. ඉතින් අද සේල් එකක් නම් නෙමෙයි අරගෙන ආවේ. මගේ ඉදිරි පිලෝ සේල් වලදී ඔයාලට සේල් කරන පැල වර්ග ටිකක්. ඉතින් හුඟක් දෙනෙක් මගෙන් සිල්වර් ලේඩි පොඩි පැල ඉල්ලුවා. මට දැන් එයා කට්ටියට වෙන වෙනම මැසේජ් දාන්න මතක නැහැ කවුද ඉල්ලුවේ කියලා. ඉතින් ඔන්න දැන් පොඩි පැල තියෙනවා. ඉතින් ඒ අයට ගන්න පුළුවන් ඉදිරියේදී. තාම ටිකක් පැල පොඩි. මම ඉතින් තව සතියක් දෙකක් විතර වගේ මගේ ළඟ තියෙන්න ඇරලා ඔයාලට සේල් කරන්නම්. ඉතින් ඒ අය මේ වීඩියෝ එක දැක්කොත් ඒ අයට ඔන්න ඒ පණිවිඩේ. ඉතින් මේ මගේ නර්සරි එකට අලුතෙන් එකතු වුණු තවත් ප්ලාන්ට් එකක්. මේක ඉතින් ඔයාලා ළඟ ඇති. මට ඉතින් මේක අලුත්. ෆ්ලොරිඩා එකේ වෙරිගේටඩ් එක. දැන් කට් මුළුත් ඇවිත් තියෙන්නේ. කට් කරලා පැල හදලා ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ ජෝස්බෝනා කියන පිලෝ එක. මම කලින් සේල් වලට මේක එකතු කරගත්තේ නැහැ. ඉදිරියේදී ඔයාලට සේල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් ලස්සන පිලෝ එකක් කොලේ වෙරිගේටඩ් වෙන. මේ තියෙන්නේ මම අලුතෙන් එකතු කරගත්තු ඇග්ලෝනිමා එකතුවක්. ඉතින් මේ පැල සේල් කරන්න තමයි ගෙනාවේ. ගේනකොට ගොඩක්ම පොඩි පැල. ඉතින් මට එච්චර පුංචි පැල ඔයාලා ඕඩර් කරාම ගලවලා එවන්න හිතෙන්නේ නැහැ. ගොඩාක් පැලේ පොඩි නිසා පොට් එක පිටින් නම් කමක් නැහැ. ඉතින් අපි ගලවලා නෙවන්නේ. ඉතින් ඔයාලට හදා ගන්න පුළුවන් වෙයිද? එහෙම කියලා දන්නේ නැති නිසායි මම සේල් එකට දැම්මේ නැත්තේ. දැන් නම් ඉතින් මගේ ළඟට ගෙනාවට පස්සෙත් මේවයි කොළ දෙක තුන ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් ඉතින් සේල් කරන්න බයක් නැහැ. මේ පැල හදා ගන්න පුළුවන්. මේ තවත් වර්ගයක්. ඒ පැලත් ඒ වගේ තමයි. දැන් මගේ ළඟ තිබිලා කොළ තුනක් විතර ඇවිල්ලා ලොකු වෙලා තියෙන්නේ. මේක නම් තාම චූටි ඒ ප්ලාන්ට් එක. මේක නම් මම සේල් කරන්නේ නැහැ. ඒකත් ඉතින් තව ටිකක් ලොකු වුණාට පස්සේ සේල් එකකට දානවා. මේ තරමින් නම් දාන්නේ නැහැ. මේ තවත් ඇග්ලෝනිමා එකක්. මේක නම් පැලවිලත් නැහැ. තාම මං හිතන්නේ টොප් කට් එකක් තමයි මං ඒ තවානකින් ගෙනාවේ. ඉතින් මේක මට දැක්කම ගොඩක් ආස හිතුණා. ඉතින් ඒක නිසා කොහොම හරි හදා ගන්නවා කියලා හිතලා ගෙනාවා. ඉතින් මේවයි පැල බෝ කරන්නම් ගොඩක් කල් යාවි. තව මේ જાතිය පැල හම්බුනට පස්සේ මං ඔයාලට ගෙනල්ලා සේල් කරනවා. මේ තවත් ඇග්ලෝනිමා අලුත් වර්ගයක්. ඉතින් මේක කැම් එකට නම් පේන්නේ නැහැ. මං හිතන්නේ පාට ලාමලා රෝස පාටක් තියෙන්නේ. කැමරාවට මං හිතන්නේ පේන්නේ සුදු පාට වගේ. මේක තියෙන්නේ ලා රෝස. ගොඩක්ම ලා පාටක්. ඉතින් හරිම ලස්සනයි මේ ප්ලාන්ට් එක. ඉතින් මේවා උස ගිහිල්ලා කට් කරලා පැල ඔයාලට දෙන්නම් ගොඩක් කල් යාවි. ඒක නිසා මම මේකේ පැල ඉදිරියේදී ලැබුණාම ගෙනල්ලා සේල් වලට දානවා. මම මේ වර්ග ටික පෙන්වන්නේ ඔයාලට මගෙන්ම නෙවෙයි වෙන සේල් කරන කෙනෙකුගෙන් හරි ගන්න අලුත් වර්ග නිසා මේවා. මේ තියෙන තවත් පොතෝස් එකක්. මේ තියෙන බුෂ් එකක් ඒකේ. මම මේවා පෙන්වන්නේ මං කලින් මේ වර්ග සේල් කරේ නැති වර්ග නිසා. මේකේ තියෙනවා පැල 6ක් 7ක් විතර වගේ තියෙනවා මේ බුෂ් එක. ඉතින් ඔයාලට ඉදිරි සේල් වලදී මේ පැල ගන්න පුළුවන්. අනිත් වර්ග තමයි මේ ඇග්ලෝනිමා එක. ඉතින් මේකේ නම් ගොඩක් මගේ පැල කලින් සේල් වලට දැම්මා. ඉතින් ඒකේ මේ වෙරිගේටඩ් එක. ඉතින් ඒක මේ සැරේ ගෙනාව මම මේ වර්ගේ නම් ඉක්මනට කට් කරලා පැල හදා ගන්න පුළුවන් වර්ගයක්. ඉතින් ඔයාලට මේ මගේ ළඟ තියෙන අලුත් පැල වර්ග කීපයක් තමයි පෙන්නුවේ. මේ තියෙන සෙන්ඩ්‍රියානා ප්ලාන්ට්. මෙතන වර්ග 3ක් තියෙනවා. මේකත් ඉතින් මගේ සේල් වලට අලුත්. මම කලින් නම් පොඩි ප්ලාන්ට් සේල් කරා. ඒ කියන්නේ පොඩි පොට් එකේ දාලා පැල 3 වගේ තියෙන ඒවා. මෙතන ඊට වැඩිය පැල තියෙනවා. පැල 5ක් 6ක් වගේ තියෙනවා එක බුෂ් එකක. ඉතින් මේවත් මගේ ඉදිරි සේල් වලදී එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ටික කියන තමයි මම වීඩියෝ එකකින් ආවේ අද. ඉතින් මගේ මේ පුංචි වීඩියෝ එක බලපු ඔයාලා කාටත් ගොඩක් ස්තුතියි.